හායි ළමයි අපි පෙරම් පුරාගෙන ඉඳපු ට්‍රිප් එක යන තමයි අපි හදන්නේ හැම අපෝ ඒකයි. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඕගොල්ලෝ දැන්ට මට දන්නවා මොකක්ද මේ vlog එක කියලා. ඉතින් අපි මේ යන්න හදන්නේ අපි හැමෝම ආසාවෙන් බලන් ඉන්න අපේ යාළුවෝ කට්ටිය එකතු වෙලා යන annual trip එක යන්න. ඔක්කොම ලයික් එකකින් යන ඔක්කොම බලන්න බලන්න ඕන. ගෑනු ළමයි විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන. අරවල් වල නාන්න යන්නේ. ඇඩ්වයිස් ටිකත් අහගෙන අපි ආවා පෙටාවල බදුල්ල බස් එකේ තමයි අපි අද යන්නේ. අපිට එන්න කියලා තිබ්බේ 8:30. මා යාළුවයි එද්දි පැයක් පරක්කුයි. ඉතින් යාන්තම් බැනුම් අහගන්න නැතුව ෂේප් එකේ බස් එකේ ඇවිල්ලා වාඩි වුණා. අපි දැන් ඉතින් බස් එක පිටත් වෙනකන් බලාගෙන ඉන්නවා. කතාවෙන් මට කියන්න අමතකුණානේ අපි අද යන්නේ බලංගොඩ. හරිම ලස්සන පැත්තකට. හැම පාරම වගේ අපි හැමෝම එක වගේ ආසාවෙන් හරිම විනෝදයෙන් යන ට්‍රිප් එකක් තමයි මේ. ප්‍රශ්න ඇති කරන්න තෝ ගලෝපයික්වට. ඔක්කොම විකාර ටික බල අපි දැන් ට්‍රිප් එක යන්න පටන් ගන්නයි හදන්නේ. එහෙනම් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. 2 hours later. ටී බ්‍රේක් and පැය දෙකහමාරක 3ක විතර ගමනකින් පස්සේ බස් එක නැවැත්තුවා තේබොන්න. ඉතින් ඒ වෙලාවේ අපේ කට්ටියත් නැගිටලා ඇවිල්ලා අපි හදාගෙන ආපු කෑම කන්න ගත්තා. ඊට පස්සේ චුට්ටක් නැගිටලා හිටියා ඉඳගෙන. ගොඩක් වෙලා ඇවිල්ලා අපිට හරිම අමාරු නිසා දැම්මම යන්න උන්න ඒක අතර. මෙන්න කප් එක. මෙන්න. ඔව්. ඔබ දනුකේ ගියා කල්ලාට වෙලාවට උටක් දැම්මම යන්න උන්න. බයිනෝ දාගෙන මෙයා හැමෝටම මේ වීඩියෝ ගන්න ඔක්කන්න. අපේ එක අයියා කෙනෙක් බස් එක පිටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි වොෂ්රූම් එකට ගිහිල්ලා. ඉතින් එයා එන්න කලින් බස් එක ගියා. අපේ කට්ටියට පස්සේ බස් එකට කෑ ගහලා නවත්තගෙන තියාගෙන තමයි එයාව අපව ගෙන්න ගත්තේ. ඉතින් ඔහොම තමයි උනේ. ඒවත් කතා වෙවි අපි මේ ඉතුරු ටික යනවා. අපි ගිහිල්ලා බලංගොඩින් දැස්සට පස්සේ අපි නැවතුන රිසෝට් එකේ වාහන ආව අපිව ගන්න. අපි නැවතින රිසෝට් එකට. මේකේ නම තමයි සඳුන්ගිර එකෝ රිසෝට් බෙලිහුල් ඔය. මේ වෙලාවේ නම් වීඩියෝස් මුකුත් නැහැ. මොකද වෙලාව 2:00ට 3ට විතර ඇති පාන්දර. හොඳටම කරුවලයි. හොඳටම සීතලයි. ඒ ඇස මේ දෙන්න එකම ෂෝල් එක දාගෙන බදාගෙන ඉන්නවා. අපේ අනිත් කට්ටියත් ආවා. එයාලා උඩටම ගෙනල්ලා දානවා. ඒ ගෙවල අපිවත් ගන්නේ. අර පිටිකල් ඉන්ෂුරන්ස් එක දාලා. කොටිය හම්බුන්නේ දුරන්නේ. ඉතින් එනකොට වාටිගේ මේන් කොටිය. මට හිතුණා අපු ගමන් ගනී කියලා. ඔක්කොම කට්ටිය දැන් ඇවිල්ලා ඉන්නේ. අපිට තියෙන්නේ දැන් ගිහිල්ලා චේන්ජ් කරගෙන අපේ කබානාස් වලට ගිහිල්ලා නිදා ගන්න. මොකද අපිට හෙට උදෙන්ම නැගිටින්න තියෙනවා අපේ
ඉතුරු වැඩ ටිකට යන්න. හින්දා මේ අපිට බයයි. හරි යවනවා ඒක. සම්දි තමයි හැබැයි පොඩ්ඩක් බයයි. දැන් මට නම් බය නෑ. මම ඔයාලා කෑ ගහපු ඉන්න බාවන්නේ. වහන්න. ඒක දාපන්. එළියක දාන්න. අනිත් එක නිවන තියන. හරි ඔයා හරි. ඔයා හරි. මේ මෙහි බං එපා හොල්මන් වගේ. එපා නේ බං අම්මේ. එහෙනම් good night ළමයි. good night ළමයි. ඇත්තම නෑ මේකේ. බ්ලොග් එකේ. ඉඳ වෙලාව කියලානේ. 7:45 වැඩි වෙලා නිදාගෙන නෑනේ. අපි දැන් ලෑස්ති වෙලා එළියට ආවා. අපේ සෆාරි යන්න. කට්ටිය රෙඩි වෙලා කෑ ගහනවා තේ බොන්න එන්න කියලා තේ නිවිලයි කියලා. අපේ 4 දෙනා තාම ඉතින් ගත්තද? අම්මා කෝල් කරා මං කතා. තාම කවර එක. what? විනාඩි 17ක්. අනේ අපි ඉතින් ලෑස්ති වෙලා ආවා ගමන් අපිට රසම රස තේ එකක් හම්බුණා. ඉතින් අපි ඒකත් බලන්න දුකේ කර එල්ලගෙන 96000 නෙවෙයි යකෝ 96යි. ඒ ගමන් ප්‍රශ්නෙත් විසඳගෙන අපි ආවා කෙලින්ම බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඒගොල්ලෝ අපිට රසම රස බ්‍රෙක්ෆාස්ට් එකක් ලෑස්ති කරලා තිබ්බා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉවරුණාට පස්සේ අපි යනවා අපි මෙහෙ ආපු මේන්ම දේ කරන්න. අපි කාලා ඉවර වෙනකොටම අපේ සෆාරි ජීප්ස් ටික ඇවිල්ලා තිබ්බා. ඉතින් අපි ඒ වගේ නැගලා අපේ ගමන පටන් ගත්ත උදේ පාන්දරින්ම. ඉතින් හරිම ලස්සන පැත්තක්. හරිම විනෝද ගමනක්. ඉතින් අපි මේ යන්නේ බේකර්ස් බෙන්ඩ් එකට. ඉතින් බලමු අපේ ගමනේ මොකද වෙන්නේ කියලා. ඒකත් ඉවරයි. ඒකත් ඉවරයි. ඒකත් ඉවරයි. එට ඉස්කෝලේ කියන්න එපා. යම්මේ නිහාරා අර හරි එරි මං කකුලේ පාල ගන්න. සමා වෙන්න. කියන්න. සාමාන්‍ය මන්දනානටයක් වගේද ලෑපින් නානටයක් වගේද ලෑපින් Maruti Velamin Stiha Palan Upamata Adareki Matakaya Hinayak Lagi Atamidu Me Tidulana Punsanak Lagi Eliyai Hengong Hite Upamai Jivite Lagi
මේක තමයි නන්පේරියල් වල අපේ පළවෙනි ස්ටොප් එක. බේකර්ස් බෙන්ඩ් එකට යන ගමනේ අතරමඟ view points, දියඇලි, ලස්සන තැන් ගොඩාක් තියෙනවා. ඒ තැන් හැම එකක්ම ඔයාලා මේ කැමරා එකෙන් දකින්නට වඩා S2 ඇත්තට දකිද්දි මාරම ලස්සනයි. ඉතින් අපි කට්ටිය එතන ලස්සන බලලා අපේ ෆොටෝස් උත් අරගෙන ගෲප් ෆොටෝස් උත් අරගෙන අපි කට්ටියත් එක්ක ආයෙ පිටත් වුණා බේකර්ස් බෙන්ඩ් වලට. අපේ කට්ටිය මෙච්චර වෙලා ෂේප් එකේ ආවට දැන් තමයි ගමනේ අමාරු කොටස පටන් ගන්නෙ. මොකද අපි ටික කන්දේ උඩට යන්නේ සහායක පැත්තකින් හෙල. ඊට පස්සේ පාර ගොඩක් පටුයි. අපේ ජීප් එකේ ගාන්ටම තමයි තියෙන්නේ. ඔයාලට මේ පේනවා වගේ ඉස්සරහින් යන්නේ අපේ අනිත් කට්ටිය. ජීප් දෙකක් මාරු වෙන්න වගේ ආවොත් චුට්ටක් වැඩේ අමාරුයි. ඒ නිසා අපේ කට්ටිය මේ වෙලාවේ නම් චුට්ටක් බය වෙලා හිටියේ. මොකද පේනවනේ තත්ත්වය. කොච්චර බය වෙලාද කියලා මේ වීඩියෝ දැක්කම ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මම නම් ඇත්තටම බය නෑ මේ වගේ පාරවල් වල යන මේ වගේ දේවල් වලට. අනේ මන් දන්නේ මට නම් බය හිතුන්නේ නෑ ඇත්තටම. එනට අපේ කට්ටිය නම් සෑහෙන බය වෙලා හිටියා. මොකද ඔයාලට පේනවා ඇතිනේ මේ යන පාර. ඒ අස්සේ අපේ ජීප් එක හෙළ පැත්තට මේ අනිත් පැත්ත නිකන් කානුවක් වගේ තියෙන අන්න ඒකකටත් වැටුණා. ඊට පස්සේ අපේ කට්ටිය එකතු වෙලා තල්ලු කළා තමයි ඒක ගොඩ ගත්තේ. අපි මේ අවස්ථාවේදී බොමුඩේ බයෙන් ඉතර තමයි ඔයද අපි මේ ඉන්නේ නන්පේරියල් උඩට අපි නන්පේරියල් වල උඩටම යනවා. සෆාරි ජීප් එකක මේ ජීප් එකක් මාරු වෙනවා තිද නෑ එකපාරට තියෙන්නේ. කොහොම හරි ගොඩ වෙලාවකට පස්සේ ලොකු කන්දක් නැගලා අපි ආවා බේකර්ස් බෙන්ඩ් වලට. මේක තමයි ඉතින් ප්ලේස් එක. ඔය ඉස්සරහා ජීප් එකේ ඉන්නේ අපේ අනිත් කට්ටිය. දැන් ඉතින් අපිට තියෙන්නේ බහැලා ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න, මෙතන ලස්සන විඳින්න ඔය වැඩ ටික තමයි. මේ වෙලාවේ මේගොල්ලෝ කට්ටිය නම් මේ ඔක්කොම වට වෙන්නේ මම ෆොටෝ එකක් ගන්නවා කියලා හිතලා ඇත්තටම මම ෆොටෝ එකක් නෙවෙයි ගත්තේ. බයිනවා මනුජ. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න. කායවල ඒ මොකද? මම බේකර්ස් බෙන්ඩ් ආපු පළවෙනි වතාව මේ. ඉතින් මාරම ලස්සනයි. මට නම් ආයෙමත් සැරයක් යන්න හිතෙනවා. ඒ තරම් ලස්සනයි. මම නම් සජෙස්ට් කරනවා ගිහිල්ලා නැති අය ඉන්නවා නම් ඔයාලත් අනිවාර්යෙන් යන්න. ගිහිල්ලා ඒ ලස්සන බලන්න. එතන ටිකක් වෙලා ඉඳලා අපි ඉතින් එන්න පිටත් වුණා. එනකොට නම් ඔක්කොම කට්ටිය වගේ වාඩි වෙලා තමයි හිටියේ. මොකද කට්ටියටම මහන්සි. මොකද කන්ද උඩටත් නැග්ගා. ඊට පස්සේ එතන ටිකක් වෙලා හිටියා, ෆොටෝ ගත්තා, ඒව මේවා කරා. ඒ හින්දා දැන් අවුවත් වැඩි ටිකක්. ඒ හින්දා අපිට මහන්සි. ඒ හින්දා අපි කට්ටිය ඔක්කොම ඉඳගෙන තමයි ආවේ.
අපි ඊට පස්සේ එන ගමන් ආයෙමත් නැවැත්තුවා තව දියැල්ලක් බලන්න. හැබැයි ඇත්තටම අපිට ඒ දියැල්ල ගාවටවත් යන්න හම්බුන්නේ නෑ. අයියෝ මලට වෙච්ච දෙයක්. අපිට ඒ දියැල්ල ගාවටවත් හරියට යන්න හම්බුන්නේ නෑ. ඔයගොල්ලෝම බලන්නකෝ අපිට වෙන දේ. ගිහලා ඊට පස්සේ මුසන් අර කැම්පේන් එක ගිහලා නැග්ගී කඳු එක ඔය මෙහි නෙළුව 2024 නේද? ෆොටෝ එකක් ගන්න ඉතින් මේ උන්දේ නෝ අල්ලම් බලන්න අවශ්‍ය අල්ලම් නැහැ. ඉතින් බලාගෙන ඉන්නවා. පළයල්ලයක් පළයල්ල මිනිස්සු ටිකක් විතර ඉන්නේ අල්ල බලන්න. අර අයියා බලාගත්තා. අර අයියා කියනවා අයියේ උඹලට අපිව වීරවත්ද කියලා. දැන් අපි මොනවදනේ බැලුවේ මට දේවල් මතක නැහැ. බේකර්ස් බෙන්ඩ් එකට ගියා. එතන එහා පැත්තට එතනට යනකන් තව view point එකක් තිබ්බා. මම චුට්ටක් මොහන්ස් දැහලා ඇවිල්ලා දැන් අපි මෙතන දියැල්ලක් බැලුවා. මේක නම් ලොකු දෙයක් නෑ. හැබැයි මේ වටේ හරිම ලස්සනයි. මම ඔයගොල්ලෝ පෙන්නන්නම්. වටේ හරිම ලස්සනයි. දැන් අපි තව අපිට කරන්න තියෙනවා කයාකින් කරන්න තියෙනවා. ඊට පස්සේ නාන්න තැනක් තියෙනවා කිව්වා. ඔව් මං කිව්වත් වගේ මේ ට්‍රිප් එකේ අපිට තව කරන්න ගොඩක් දේවල් ඉතුරුලා තියෙනවා. අපි දැන් යන්න නම් හිතන් ඉන්නේ ඊළඟට අපිට දවල්ට කන්න. ඊට පස්සේ අපිට නාන්න තියෙනවා, කයාකින් තියෙනවා. අපේ අද රෑ පාටි එක තියෙනවා. ඉතින් මේ ඔක්කොම දේවල් මට ඔයාලට එක vlog එකකින් ගේන්න විදියක් නැහැ. මොකද එතකොට vlog එක ගොඩාක් දිග වෙනවා. ඒ නිසා මම part 2 එකක් ඉක්මනටම අරගෙන එනවා. එහෙනම් අපේ trip එකේ part 2 එකෙන් හම්බ වෙමු. Thank you for watching.